පුතේ දැන් පොඩ්ඩක් අහගන්න. දැන් ඔයාලා දන්නෝ 2025 උසස් පෙළ ලියන ඔයාලගේ අයියලා කළා මේ දවස්වල විභාගෙ ලියනවා. විභාගෙ තියෙන්නේ නොවැම්බර් මාසය තුල. දැන් මේ නොවැම්බර් මාසය කියලා කියන්නේ පුතේ ඇත්තටම විභාග තියන්න සුදුසු කාල සීමාවක් නෙවෙයි. දැන් ඔයාලා අද යන්න වෙන්නේ වැස්සේ තෙමිටමි තමයි පන්ති ඇරලා යන්න වෙන්නේ ඔයාලට. ඇයි මේ නොවැම්බර් මාසය කියලා කියන්නේ පුතේ ලංකාවට වැඩිම ආපදා තත්ත්වයක් සිදු වන මාසය. සාමාන්‍ය ලංකාවට සිදුවන ආපදාවයන් තමයි ගම් වතුර, නාය, සුලි සුළං, ඊට පස්සේ අකුණු ගැසී. මෙන්න මේ කියන ආපදාවයන් තමයි ලංකාවේ සාමාන්‍යයෙන් සිදුවේ. මේ කියන ආපදාවයන් බහුලව ක්‍රියාත්මක වෙන්නේ මේ නොවැම්බර් මාසයේ. ඒකට හේතුව තමයි ලංකාවට වැඩිම වැස්සක් ලැබෙන්නේ ඔක්තෝබර් සහ නොවැම්බර් කියන මාස දෙක තුල. මේ ඔක්තෝබර් නොවැම්බර් කියන මාස දෙක තුල දෙවන අන්තර් මෝසමෙන් වාසුලි සහ සංවහන වැස්සෙන් මුළු ලංකාවටම වැසි ලැබෙනවා. මුළු ලංකාවටම වැසි ක්‍රියාත්මක වෙනවා. ඒකෙනුත් ප්‍රබල වෙන්නේ වාසුලි වැස්සක්. හිතන්නකෝ බෙන්ගාල බොක්කාශ්‍රිතව අඩුවාවේ පීඩන කලාපයක් ඇති වුණොත් මේ ඇති වෙන වාසුලිය ලංකාවේ ත්‍රිකුණාමලෙන් ඇතුල් වෙලා මන්නාරමින් එළියට යනවා. ඒ නිසා අධික සුළඟක් මුළු ලංකාවටම ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අධික වැස්සකුත් මේ හරහා ක්‍රියාත්මක වෙනවා. දැන් මේ යාපනය ගත්තොත් එහෙම යාපනය කියන්නේ උදේ වසරේ සෙසු කාලයන් වලදී වැස්ස ලැබෙන්නේ නැති තරම්. වැඩිම වැස්සක් ලැබෙන්නේ නොවැම්බර් මාසයේ ඒ සයික්ලෝන් වැස්සක්. මෙන්න මේ වාසුලි වැස්සක් තමයි නොවැම්බර් මාසයේ ක්‍රියාත්මක වෙන්නේ. මේ වැස්ස කොච්චරද කිව්වොත් එහෙම දින 4-5ක් එක දිගට අකණ්ඩව වහිනවා. දින 4-5 එක දිගට අකණ්ඩව වහිනවා මුක් දලන්නම වහිනවා. ඒතර යාපනයේ කිලිනොච්චිය මේ මන්නාරම වවුනියාව අනුරාධපුර පොළොන්නරුව ත්‍රිකුණාමලය කියන ප්‍රදේශයන් යට වෙන්නම වහින මේ සයික්ලෝන් වැස්ස. හරිද? දැන් 2024 අවුරුද්දේ 2024 අවුරුද්දේ ඔයාලට මතක ඇති උසස් පෙළ දැම්මෙත් නොවැම්බර් මාසය තුල. මේ 2024 අවුරුද්දේ උසස් පෙළ විභාගයේ දාපු නිසා ෆෙන්ගල් කියන සුලි කුණාටුව ඇති වුණා. ෆෙන්ගල් ලෙස ජාත්‍යන්තර මාධ්‍යයේම සුලි කුණාටුව නම් කර තිබෙනවා. මතක ඇති දැන් ඔයාලා කොහෙද අපේ ළමයි නිවුස් එකක් බලන්නේ නැහැ. ෆෙන්ගල් කියන සුලි කුණාටුවෙන් 2024 අවුරුද්දේ මුළු ලංකාවට වැසි ලැබුණා. ඒ නිසා විභාගයේ තියන්න බැරි වුණා. හේතුව තමයි විභාග මධ්‍යස්ථාන රාශියක් ජලයෙන් යට වුණා. 2024 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේද අද දෙවැනි දිනට පැවති අතර පවතින අධික වර්ෂාව හේතුවෙන් ඇතැම් විභාග මධ්‍යස්ථාන ජලයෙන් යටව පැවතියා. අධික සුළං හමා ගියා. ෆෙන්ගල් කියන සුලි කුණාටුවත් එක්ක. මේ යාපනයේ පැති වලට ගලන්න වැස්සා. මොකද ඒ දවස් මට මතකයි මම 2024 නොවැම්බර් වල මං හිටියේ යාපනයේ දින 4-5ක් එක දිගට වැස්ස මම ඒකට මුණ දුන්නා. හරිද? මේ වැස්ස යන්න බෑ ධාරානිපාත වැස්සා. මොකද ඒ ළමයි කොච්චර පීඩාවටපත් වෙනවද? ඒතර 2024 විභාග මධ්‍යස්ථාන වලට පේපර් අරන් ගියේ බෝට්ටුවේ. සමහර විභාග මධ්‍යස්ථාන වලට පේපර් අරන් ගියේ බෝට්ටුවෙන් අරන් ගියේ. ඒ දවස්වල නිවුස් වලට පෙන්නුවා මට මතකයි. යුද හමුදාව සම්බන්ධ කරගනිමින් විභාග ප්‍රශ්න පත්‍ර රැගෙන එම ස්ථාන වලට ළඟා වීමට උත්සාහ කළද ඒද සාර්ථක වී නැහැ. මට මතක විදිහට දින 3ක් විභාගයේ කල් ගියා. අපි මේ විභාගය ඉදිරි දින 3 තුල ඒ කියන්නේ නොවැම්බර් මාස 27 වෙනි බදාදා 28 වෙනි බ්‍රහස්පතින්දා සහ 29 වෙනි සිකුරාදා පැවැත්වීමට නියමිත ඒ විභාගය ඒ දින තුල පැවැත්වෙන්නේ නැහැ. එතකොට ඒක නොදැන මේ 2025 අවුරුද්දේ ධම්ම කියන්නකො නොවැම්බර් මාසයෙන් විභාගය. ඔන්න දැන් මොකද වෙලා තියෙන්නේ? කඩු ගන්නා නායමත් එක්ක නුවර කොළඹ මාර්ගයේ වැහුවා. කඩු ගන්නාවෙන් යලි දෙනුම් දෙන තුරු වැසි. ඊට පස්සේ ගාල්ල මාතර ඊට පස්සේ රත්නපුර ඊට පස්සේ කොළඹ ගම්පහ ඔන්න ඔය කියන ප්‍රදේශයන් වල තියෙන ওই ගංගා පහත් බිම් ප්‍රදේශයන් ජලයෙන් යට වෙලා. අනිවාර්යයෙන් ওই කැලණි කළු ගින් මිල්වලා කියන ගංගා ගල්නවාම තමයි නොවැම්බර් මාසයේදී. ඒතකොට මේ අවටින්න දරුවෝ ගම් වතුරේ පීඩාවටපත් වෙනවා. විභාග මධ්‍යස්ථානට අරන් යන්නේ හමුදාවේ. මිල්වල ගින් සහ කළු ගංග ප්‍රදේශ කිහිපයකින් උතුරයි. ගල්ල සහ මාතර පහත් බිම් රැසක් ජලයෙන් යට වේ. උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට අසීරුතා. දැන් ඇත්තටම දැන් මේ නිකන් ජියෝග්‍රැෆි ගණන ගුරුවරයෙක් වෙච්ච මට තේරෙන දේ ඇයි මේ විභාග දෙපාර්තමේන්තුවට තේරෙන්නේ නැත්තේ? ඇයි මේ නොවැම්බර් මාසය තුල විභාග දාන්නේ?
නේද? ඒ උගතුන්ට තේරෙන්නේ නැද්ද මේ නොවැම්බර් මාසය තුල විභාග දැමීම නිසා ලංකාවේ මේ විභාග අපේක්ෂකයෝ මේ දරුවෝ පීඩාවටපත් වෙන්නේ නැද්ද කියන කාරණේ තේරෙන්නේ නැද්ද? ඒ නිසා ඔයාලා ලියන්නේ 2026 අවුරුද්දේ. ඒ නිසා අපි පොඩි ඉල්ලීමක් කරමු 2026 අවුරුද්දේවත් අනේ විභාගෙ නොවැම්බර් මාසය තුල දාන්න එපා කියලා පොඩි ඉල්ලීමක් කරමු. නැත්තම් ඔයාලටත් විභාගෙ ලියන්න යන්න වෙන්නේ වැස්ස තෙමි තෙමි තමයි.